आयुबोवन සයිබර් අවකාශයේ තිස් විදෙත් පුවත් විමසුම ඩුබයි ලංකා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම ඉරේෂා සෙව්වන්ති. ප්‍රථමේ නවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. එමීර් රාජ්‍ය එටිහඩ් SAT චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂයට දෙයත් කරයි. එමීර් රාජ්‍යයේ සිනමා සහ ක්‍රීඩා කර්මාන්තය 2024 වසරේදී වාර්තාගත වර්ධනයක් ලබා ගනී. අබුඩාබි, ඩුබායි, සාජා සහ අල් අයින් ප්‍රදේශවලට අද දැඩි මීදුම් සහිත කාලගුණයක්. ඇමරිකාවේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට ශ්‍රී ලංකේය සිසුන්ට වැඩි අවස්ථාවක්. Tourism has a fast-growing travel and tour services company based in Dubai. Beyond imagination. එමීර් රාජ්‍ය ඒතියත් සත් සාර්ථකව කක්ෂයට දියත් කර ඇතැයි වාර්තා වුණා. මොහොමඩ් බින් රෂීඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අනුව එමීර් රාජ්‍යයේ එටිහඩ් SAT අතිනවීන කෘතිම විවර රේඩාර් චන්ද්‍රිකාවක් ඊයේ දින සාර්ථකව කක්ෂගත කර තිබෙනවා. මෙම චන්ද්‍රිකාව කැලිෆෝනියාවේ වැන්ඩන්බර්ග් අභ්‍යවකාශ හමුදා කඳවුරේ සිට ෆැල්කන් 9 රොකට්ටුවකින් එමීර් රාජ්‍යයේ වේලාවෙන් පෙරවරු 10:43ට අභ්‍යවකාශ ගත කරනු ලැබුවා. එමීර් රාජ්‍යයේ වේලාවෙන් දහවල් 12:04ට චන්ද්‍රිකාවෙන් පළමු සංඥාව ලැබුණු බව ඩුබායි භූමිස්ථානීය කණ්ඩායම තහවුරු කළා. එටිහඩ් SAT MBRSE චන්ද්‍රිකා සංවර්ධන වැඩසටහනේ සැලකිය යුතු සංදිස්ථානයක් නියෝජනය කරන අතර SAR යනු රූපකරණ තාක්ෂණයෙන් සමන්විත පළමු චන්ද්‍රිකාවයි. MBRSE විසින් නිෂ්පාදනය කරන ලද මෙම අධිතාක්ෂණික චන්ද්‍රිකාව බලාකුළු ආවරණය, මීදුම සහ දූවිලි කුණාටු වැනි අයහපත් කාලගුණක තත්ත්වයන් තුළ පවා රූපගත කිරීමේ හැකියාව භාවිතා කරමින් පෘථිවි නිරීක්ෂණය සහ පාරිසරික නිරීක්ෂණ වැඩි දියුණු කරනු ඇති. ඩුබායි ඔටුන්න හිමි කුමරු ගරු ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තුම් මහතා මෑතකදී මෙම ව්‍යාපෘතිය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අභ්‍යවකාශ අභිලාෂයන් සඳහා ඉදිරි පියවරක් ලෙස අගය කරනු ලැබුවා. එමීර් රාජ්‍යයේ සිනමා සහ ක්‍රීඩා කර්මාන්තය 2024 වසරේදී වාර්තාගත වර්ධනයක් අත්කරගෙන තිබෙනවා. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිනමා අංශය 2024 වසරේදී ආදායම ඩිරාම් මිලියන 800 දක්වා ඉහළ ගියා. එය ප්‍රේක්ෂක සහභාගීත්වය වැඩි කිරීම සහ ගෝලීය චිත්‍රපට කර්මාන්තයේ ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස ජාතියේ තත්ත්වය ශක්තිමත් කිරීමක් ලෙස සඳහන්. ඒ අනුව චිත්‍රපට 1262ක් ප්‍රදර්ශනය කර ඇති අතර ප්‍රවේශපත්‍ර මිලියන 15ක් අලෙවි කර තිබෙනවා. එමීර් රාජ්‍යයේ සිනමා ශාලා උසස් තත්ත්වයේ සිනමා නිෂ්පාදන සඳහා රට තුළ ඇති කැපවීම පිළිඹු කරන අතර මහජන විශ්වාසය ශක්තිමත් කරමින් විශාල විනෝදාස්වාද අත්දැකීමක් ලබා දීමට සූදානම්. ඊට සමාන්තරව ඊගේමින් කර්මාන්තයේදී කැපී පෙනෙන වර්ධනයක් අත්කරගත් අතර 2024 දී ඩිරාම් බිලියන 1.5ක් ඉක්ම වූ ආදායමක් උපයා තිබෙනවා. මාධ්‍ය ප්‍රමිතීන්ට අනුකූලව එමීර් රාජ්‍යයේ ස්ථාපිත වයස් ශ්‍රේණිගත කිරීමේ පද්ධතිය යටතේ වීඩියෝ ක්‍රීඩා 375ක් සමාලෝචනය කර වර්ගීකරණය කරනු ලැබුවා. අබුඩාබි, ඩුබායි, සාජා සහ අල් අයින් ප්‍රදේශවල මීදුම සහිත කාලගුණයක් අත දක්නට ලැබුණා. අබුඩාබි, ඩුබායි, සාජා සහ අල් අයින්හි ඝන මීදුම හේතුවෙන් රථවාහන ගමනාගමනයන්ට බාධා පමුණුවන කාලගුණ අනතුරු ඇඟවීම් රජය විසින් නිකුත් කළ අතර මාර්ගවල ගමනාගමනයේදී ප්‍රවේශම් වන්නයි ජනතාවගෙන් ඉල්ලා සිටියා. ඝන මීදුම හේතුවෙන් අබුඩාබි, ඩුබායි, සාජා සහ අල් අයින් ප්‍රදේශවල දෘශ්‍යතාව පහත වැටුණු බව සඳහන්. එමීර් රාජ්‍යයේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ නිකුත් කළ නිවේදනය අබුඩාබි, ඩුබායි, සාජා සහ අල් අයින් ඇතුළු කලාප කිහිපයක් සඳහා අද පෙරවරු 9 දක්වා ක්‍රියාත්මක වුණා. ඝන මීදුමක් ප්‍රදේශ ගණනාවක පැතිරී තිබූ අතර එමගින් දෘශ්‍යතාව තියුණු ලෙස අඩු වී මගීන්ට අවදානමක් පැවති අතර රියදුරන්ට ආරක්ෂිතව රිය පැදවීමේ පිළිවෙත් අනුගමනය කරන ලෙස දැඩි ලෙස අවවාද නිකුත් කෙරුණා. ඒ අනුව ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් මාර්ගය, සාජා දෙසට ගමන් කරන ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් මාර්ගය, අබුඩාබියේ අල් බත්බා මදීනාට් සයිඩ් වෙත ගමන් කරන හම්මි පාර සහ අල් මක්තුම් ජාත්‍යන්තර ගුවන්තොටුපළාසල මාර්ග සහ ඩුබායි දකුණු කලාපය වැනි ප්‍රධාන මාර්ගවල දෘශ්‍යතාව පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වෙන ලෙස සඳහන්. ඇමරිකාවේ විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන ලාංකීය සිසුන්ට වැඩි ඉගෙනුම් අවස්ථා ලබා දෙන බව ජෝලි ටංක් මහත්මිය කියා සිටියා.
ඇමරිකාවේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සඳහා ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට වැඩි අවස්ථාවක් ලබා දීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චං මහත්මිය නිවේදනය කළා. ඒ අනුව ඇමරිකානු විශ්වවිද්‍යාල හා ඒවායේ පාඨමාලා පිළිබඳව ශ්‍රී ලාංකික සිසුන් දැනුවත් කිරීමේ ප්‍රදර්ශනයක් මෙම මාස 20, 21 හා 22 යන දිනවල කොළඹ, ගාල්ල හා මාතර යන ප්‍රදේශවලදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිසම සමග එක්ව එක්සත් ජනපද උසස් අධ්‍යාපනය පිළිබඳ රජයේ නිල තොරතුරු මූලාශ්‍රය වන එඩියුකේෂන් USA මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන බව සඳහන්. නොමිලේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සඳහා ලියාපදිංචි වීමට USA රෝඩ් ෂෝ 2025 යන වෙබ් අඩවියට පිවිසිය යුතුයි. මෙම ප්‍රදර්ශනය සඳහා ප්‍රධාන පෙළේ ඇමරිකානු විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන 9ක නියෝජිතයෝ සහභාගී වීමට නියමිත අතර ප්‍රදර්ශනය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චං මහත්මිය සඳහන් කළේ අති නවීන පහසුකම් වලින් සමන්විත ඇමරිකානු විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනය ලැබීමට පැමිණෙන ලෙස ශ්‍රී ලංකාවේ සිසුන්ට ආරාධනා කරන බවයි. 2023-24 අධ්‍යයන වර්ෂය සඳහා ඇමරිකානු විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත් වන සිසුන් සංඛ්‍යාව 10%කින් ඉහළ නැංවීම ඔවුන්ගේ අරමුණ බවද ඇය තවදුරටත් සඳහන් කළා. මාර්තු මාස 20 වෙනිදා කොළඹ කිංස්බරි හෝටලයේදීද මාර්තු මාස 21 වෙනිදා ගාල්ල රැඩිසන් බ්ලූ හෝටලයේදීද මාර්තු මාස 22 වෙනිදා මාතර රුහුණ විශ්වවිද්‍යාලයේදීද මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි. ඒත් සමගින් අදට නියමිත ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන්න මාවට පත් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.